අයිබෝවන් සුනිද්දිල් ලොක්ෂ YouTube channel එකට බොහෝ සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ මේ දවස්වල ඕගොල්ලෝ ගොඩක් හොයන රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී විභාගය සහ දුම්රිය ස්ථානාධිපති විභාගය සඳහා ගොඩක් වැදගත් වෙන භාෂා හැකියාව පාඩම් මාලාවේ දෙවෙනි වීඩියෝ එක. අපි පළවෙනි වීඩියෝ එකෙන් කතා කරා ස්වර අක්ෂර 18ක් පිළිබඳව ඔයගොල්ලන්ට මතක ඇති. මම අද කතා කරන්නේ දෙවෙනි වීඩියෝ එකෙන් ව්‍යංජන අක්ෂර 42 පිළිබඳව. මම ඔයගොල්ලන්ට මුල් වීඩියෝ එකෙන් කිව්වා වර්තමාන සිංහල හෝඩියේ අක්ෂර 60ක් තියෙනවා. ස්වර අක්ෂර 18ක් සහ ව්‍යංජන අක්ෂර 42ක් වශයෙන්. මුල් වීඩියෝ එකෙන් අපි ස්වර අක්ෂර 18 ගැන කතා කරා. අද වීඩියෝ එකෙන් අපි ව්‍යංජන අක්ෂර 42 පිළිබඳව කතා කරනවා. හරි. මෙන්න මේකෙදි අපි ගත්තොත් අපි හඳුනාගමු මොනවද ඇත්තටම මේ ව්‍යංජන අක්ෂර කියලා. මෙන්න මේකේ මම ඕගොල්ලන්ට ලකුණු කරලා පෙන්නනවා. මේ බලන්න පළවෙනි තීරුව. පළවෙනි තීරුවයි බලන්න ක ච ට ත ප කියලා තියෙනවා. දෙවෙනි තීරුව බලන්න. මේ පළවෙනි තීරුව හරි ක ච ට ත ප කියලා තියෙනවා. දෙවෙනි තීරුව. හරි තුන්වෙනි තීරුව. තුන්වෙනි තීරුව ग ज ड द ब කියලා තියෙනවා. හරි තුන්වෙනි තීරුව. හතරවෙනි තීරුව ग ज ड द ब කියලා තියෙනවා. මෙන්න හතරවෙනි තීරුව. අපි ඉස්සරලම මේ තීරු පිළිබඳව කතා කරලා ඉමු. දැන් ඔයගොල්ලන්ට පළවෙනි තීරුවේ තියෙන අකුරු පහම ටිකක් සද්දෙට මේ පැත්තෙන් තියෙනවා. මේ ක ච ට ත ප කියනකොට ක ච ට ත ප කියලා සද්දෙට ශබ්ද වෙනවා. තුන්වෙනි තීරුව බලන්න ग ज ड द ब කියලා අකුරු පහක් තියෙනවා. හතරවෙනි තීරුවේ ඒ අකුරු වෙනස් වෙලා ग ज ढ द ब කියලා ශබ්දෙට ටිකක් උච්චාරණය වෙනවා. එහෙමනම් අපි මෙන්න මේ කචඩ තප සහ ගජඩ දබ 1 සහ 3 තීරු කියන්න අපිට වැය වෙන්නේ අල්ප ප්‍රාණයක් අඩු ප්‍රාණයක්. එහෙනම් අපි මෙන්න මේ 1 සහ 3 තියෙන තීරු වලට අපි නමක් දෙනවා පුතේ. අල්ප ප්‍රාණ කියලා. අල්ප ප්‍රාණ කියලා කියනවා. හරි 1 සහ 3 අඩු 50ක් වැය වෙන නිසා ටික ශබ්දෙට ශබ්ද වෙනවා 2 සහ 4. එහෙනම් මේ ක කියනකොට ක වෙනවා. ච කියනකොට ච වෙනවා. ට කියනකොට ඨ වෙනවා. ඒ වගේම ग ඝ වෙනවා. ච ජ වෙනවා. ට ට ඩ ඩ වෙනවා. එහෙමනම් වැඩි පණක් යනවා 2 සහ 4 තීරු වලට. ටිකක් පණ ගොඩක් යනවා. එහෙනම් අපි ඒකට කියනවා මොනවද? මහ ප්‍රාණ කියලා. දැන් පැහැදිලි ඇති. 1 සහ 3 තීරු වලට 1 2 3 මේ අකුරු පහට මේ අකුරු 10 අල්ප ප්‍රාණ. 1 3 තීරු අල්ප ප්‍රාණ. 2 4 තීරු මහ ප්‍රාණ. ඔන්න අල්ප ප්‍රාණ සහ මහ ප්‍රාණ. ඕගොල්ලන්ට අහන්න පුළුවන් අල්ප ප්‍රාණ අක්ෂරයක් සහිත වචනය තෝරන්න. හරි ඊට පස්සේ මහ ප්‍රාණ අක්ෂරයක් ඇති වචනය සහිත පිළිතුර තෝරන්න. ඔය වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. හොඳයි. ඊට පස්සේ අපි බලමු පස්වෙනි තීරුව කියන්නේ මොනවද කියලා. දැන් අපි පස්වෙනි තීරුවේ වෙන්න මේ අකුරු ටික. මේ බලන්න. මේවා අපි උච්චාරණය වෙනකොට අපිට කට නෙවෙයි වඩාත් මේකෙන් උච්චාරණය වෙන්නේ නහය. නේද? මේ බලන්න. මේ උච්චාරණය වෙන්නේ ඤ ඤ න න ම කියලා. නහය නම නහය තමයි මූලික වෙන්නේ. නාසයට අනුමයි මේවා උච්චාරණය වෙන්නේ. එහෙනම් අපි ඒකට කියනවා අනුනාසික්‍ය කියලා. නාසයට අනුව නිසා අනුනාසික්‍ය කියනවා. අනුනාසික්‍ය. මේකට තවත් නමක් කියනවා
අනුනාසික්‍ය වගේම තවත් නමක් කියනවා නාසික්‍ය කියලාත් කියනවා පුතේ. නාසික්‍ය අනුනාසික්‍ය සහ නාසික්‍ය කියලා කියනවා. හරි. ඒ වගේම මම මෙතනින් ඔයාලට තව චූටි දෙයක් උගන්වනවා. ඒ දේ තමයි මෙන්න මේ පැත්තට තියෙන අකුරු පහත් එක්ක ගත්තාම මෙන්න මේ පැත්තට තියෙන අකුරු පහයි මේ පැත්තට තියෙන අකුරු පහයි මේ අකුරු 25 මේ පැත්තට පහයි මේ පැත්තට පහයි මෙන්න මේ අකුරු 25 මේවට අපි නමක් කියනවා වර්ගාක්ෂර කියලා. එහෙනම් සිංහල අක්ෂර මාලාවේ ව්‍යංජන අක්ෂරවල මේ පැත්තට තියෙන අකුරු පහයි මේ පැත්තට තියෙන අකුරු පහයි ගන්න මෙන්න මේ වර්ගඵලයේ එන අකුරු 25ට අපි කියනවා ව්‍යංජන අක්ෂර කියලා. පැහැදිලි? ව්‍යංජන අක්ෂරවල වර්ග අක්ෂර කියලා අපිට කියනවා. මේ වර්ග අක්ෂර වලටත් අපි නායකයෝපත් කරගත්තොත් ඉස්සරලා ඉන්න කෙනා මෙයාට අපි කියනවා ක වර්ගයේ අක්ෂර, මෙයාට අපි කියනවා ච වර්ගයේ අක්ෂර, මෙයාට අපි කියනවා ට වර්ගයේ අක්ෂර, මෙයාට අපි කියනවා ත වර්ගයේ අක්ෂර, මෙයාට අපි කියනවා ප වර්ගයේ අක්ෂර කියලා. ඔයාගේ මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් ත ත ද ද න යන අක්ෂරයේ අයිතිවන්නේ කොමන වර්ගයකටද කියලා. එහෙනම් මොකක්ද? ත වර්ගය මුලින්ම ඉන්නේ කියලා. පැහැදිලිද? ත වර්ගය මේ ක ක ග ග න කියන්නේ ක වර්ගයේ අක්ෂර පහ. ච ච ජ ජ ඤ කියන්නේ ච වර්ගයේ අක්ෂර පහ. ට ට ඩ ඩ න කියන්නේ ට වර්ගයේ අක්ෂර පහ. ත ත ද ද න කියන්නේ